දඹුල්ල ලෙන් විහාරය මහාවංශයේ සඳහන් වන විදියට ක්‍රිස්තු පූර්ව පළවන සියවසේදී වලගම්බා රජු සැඟව සිට දකුණු ඉන්දියානු ආක්‍රමණ හමුවේ සේනාව සංවිධානය කළ ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම පොළොන්නරු යුගයේ රජකම් කළ නිශ්ශංක මල්ල රජු එහි තිබූ පිළිම 72ක රන් ආලේප කර දඹුලු ලෙන් විහාරයට ස්වර්ණගිරි ගුහාව යන නම තබා තිබෙනවා. මහාවංශයේ එසේ සඳහන් වුණත් දඹුලුලෙන් විහාරයට ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති බවට වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු වූ C.W. නිකලස් මහතා 1963 දී ඔහුගේ පරීක්ෂණ වාර්තා රොයල් ආසියාටික් සොසයිටි සංග්‍රහයේ පළ කරලා තියෙනවා. ඔහු සඳහන් කරන විදියට පළමුවන විජයබාහු රජු සමයේදී ජම්බුකෝල ලෙස දඹුලුලෙන් විහාරය අතීතයේදී හඳුන්වලා තියෙනවා. ඒ වගේම ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ ඉසිගිලි සූත්‍රයේදී ගෞතම බුදුන් වහන්සේ විසින් දීර්ඝ විස්තරයක් දේශනාවකින් පැහැදිලි කරලා තියෙනවා. එම සූත්‍රයට අනුව වේහාර, පාණ්ඩව, වෛපුල්‍ය, ගිජ්ජකූට යන පර්වත හතරක් ඉසිගිලි පර්වතයේ අවට තිබූ බවට සඳහන් වෙනවා. එහි සඳහන් භූෂමතා ලක්ෂණ සමග සසඳා බලනකොට තවමත් දඹුල්ලෙන් විහාරයේ සිට එම පර්වත ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම 500ක් පසේ බුදුන් වහන්සේලා වැඩ සිටි පර්වතයක් විදියට එම සූත්‍රයේම සඳහන් වෙනවා. දඹුල්ලේ ලෙන් විහාරයෙන් හමුවන සුවිශේෂීම සිතුවම තමයි ජම්බුද්වීපයේ සිටියම. 1595 මැකාටා විසින් සිටියම් කරන ලද බටහිර පාරාදීසයේ සිටියම හා දඹුල්ල ලෙන් විහාරයේ ඇති ජම්බුද්වීප සිටියමේ පොදු ලක්ෂණ අනුව ගංගා හතරක් දිශා හතරකට ගලා බසින බව පහසුවෙන් දකින්න පුළුවන්. ත්‍රිපිටකයේ හා මහාවංශයේ සඳහන් ආකාරයට මෙම ගංගා ගැන පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. මධ්‍යයෙන් ආරම්භ වන අනෝතත්ත්ව විලෙන් සතර දිසාවන්ට ගලා යන සරස්වති, සින්දු, නන්දිය, ආවත්ත කන්හා යන ගංගා ගමන් ගන්නා ආකාරයත් නැගෙනහිර දෙසට ගමන් ගන්නා ආවත්ත කන්හා ගංගාව යමුනා, සරබු, මහී, අචිරවතී ගංගා නමින් තවත් ගංගා පහකට බෙදී මුහුදට ගලා යන බවට සඳහන් වෙනවා. අද වන විට එම ගංගාවන්ගේ නම් වෙනස් වුණත් ත්‍රිපිටකයේ සඳහන් භූෂමතා ලක්ෂණ සමග සසදා බැලීමේදී තවමත් එම ගංගා ලංකාවේ දැකිය හැකියි. ඇතමුන් මෙම සිතියම ලංකාවේ වැසි ජලය කළමනාකරණය කරපු ආකාරය දැක්වෙන සිතියමක් විදියටත් හඳුන්වලා දීලා තිබෙනවා. ඉතිහාසය ගැන අධ්‍යයනය කරන ඔබට මෙම භූමිය ඉතා වැදගත් වේවි. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.